නීතිය කාටත් පොදුයි කියලා අපි කිව්වා. නීතිය ක්‍රියාත්මක කරන්න සාධාරණ ක්‍රියාව යොදවන කාර්ය අපි සිදු කරමින් තියෙනවා. දූෂණයක් හෝ වංචාවක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා දකින්නකොට උන් කිසිදු හිරිරයක් කරලා නැහැ. ඒ පිළිබඳව අපි සහතික කරනවා. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ඉන්නේ එක පුද්ගලෙක් නෙවෙයි. හිටපු බුද්ධ ප්‍රධානී සුරේෂ් සැලේට රැඳියුම් බාරේ සිටියේදී ලබා දුන්නෑයි කියන වදහිංසන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඒදී අමාත්‍යවරයා සඳහන් කළේ සාමාන්‍ය සැකකරුවෙකුට ලබා දෙන වරප්‍රසාද නැත්නම් සාමාන්‍ය රැඳිවියෙකුට ලබා දෙන වරප්‍රසාද සුරේෂ් සැලේ මහතාට ලබා දුන්නා. ඔහුගේ පවුලේ ඥාතීන්ට අවස්ථාව ලබා දුන්නා. ඔහුගේ නීතිඥවරයාට අවස්ථාව ලබා දුන්නා කියන කාරණාව තමයි ඔහු සඳහන් කළේ. කිසිදු වද හිංසනයකට ලක්ුණේ නැහැ කියන කාරණාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා නැත්නම් පොලිසිය භාර අමාත්‍යවරයා තහවුරු කළා. කෙසේ වෙතත් පවුලේ ඥාතීන් සහ විවිධ දේශපාලන කණ්ඩායම් සඳහන් කළේ හිටපු බුද්ධ ප්‍රධානියාට රැඳවුම් බාරේ සිටියේදී වද හිංසන වලට ලක් කළා කියන කාරණාව තමයි ඔවුන් චෝදනා කළේ. මානව හිමිකම් කොමිසමටත් පවුලේ ඥාතීන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සුරේෂ් සැලේ මහතාට ලබා දුන්නායි කියන වද හිංසන සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවා නම් අධිකරණයට ඉදිරිපත් කරන්න. සුරේෂ් සැලේ මහතා සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මේ වෙනුවට අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තිනවා. ඒ හරහා තමයි මේ විමර්ශන සිදු වෙන්නේ කියන කාරණාව තමයි ඔහු සඳහන් කළේ. යම් පාර්ශවයකට යම් සාක්ෂියක් හෝ යම් දෙයක් තිබෙනවා නම් අධිකරණයට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන් කියන කාරණාව තමයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ. මේමයි මේ සම්බන්ධයෙන් විමර්ශන යනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයට වරින් වර කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ හින්දා පොලිසිය භාර ඇමතිවරයා හැටියට විශේෂ ප්‍රකාශයක් මේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරා. මේ විමර්ශන පිළිබඳ වරින් වර උසාවිය දැනුවත් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සුරේෂ් සැලේ මහත්මයා රඳවාගෙන ඉන්න ස්ථානයේ අවස්ථා කිහිපයකදී මහේත්‍රාත්වරයා නිරීක්ෂණයට ලක් කරලා ලැබුවා. ඒ වගේම උන්ගේ නීතිඥයන්ට උහුම් වීමට අවස්ථාව දීලා තියෙනවා. ඥාතින්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැනට රෝහල්ගත වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ සියල්ල සිදු කරලා තියෙනවා. උන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික සපයලා තියෙනවා. ඒ හින්දා සමහර අය මේකට පරිබාහිරව මතු කරන කාරණා ඇත්ත නෙවෙයි. ඒ හින්දා අපි පොලිස් දෙපාර්තමේන්තුව හැටියට අවශ්‍ය නීත්‍යානුකූල ලබා දිය හැකි සෑම පහසුකම් ලබා දීලා තියෙනවා. ඔවුන් රෝගාතුර වෙන අවස්ථාවේ කඩිනමින් රෝහල්ගත කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. නීතිය කාටත් පොදුයි කියලා අපි කිව්වා. නීතිය ක්‍රියාත්මක කරන්න සාධාරණ ක්‍රියාව යොදවන කාර්ය අපි සිදු කරමින් තියෙනවා. නීතිය අධිකරණය තමයි යුක්තිය පසදලීමේ කාර්යයේ නියුක්ත වෙලා ඉන්නේ. පොලිසිය ඒ සඳහා විමර්ශන ක්‍රියාවලිය යෙදවිලා ඉන්නවා. මේවා ඊටාම සාධාරණව විනිවිදභාවයෙන් කරන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. ඉතින් සමහර අය අපරාධවලට සහ මූල්‍ය අපරාධයන්ට සහ අනිකුත් මූල්‍ය අවභාවිතයන්ට සම්බන්ධ පිරිස් කලබල වීම ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. තමන් කරා නීතිය ක්‍රියා තමන්ට එරෙහිව නැත්නම් තමන් කරපු දූෂණයක් හෝ වංචාවක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා දකින්නකොට උන් කලබලයටපත් වෙනවා. අපි මේ දවස්වල දකින්නේ උන්ගේ කලබලය ඒ ආකාරයෙන් තමයි. එහෙම නැතුව යුක්තිගරුක නීතිගරුක පුරවැසියෝ නීති ඉදිරියට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා. හැබැයි නීතියට බය වෙන්නේ නැත්තම් මේ නීතිය ක්‍රියාවේ යෙදීමට බය වෙන්නේ ඒවට වගකිය යුත්තෝ. ඒ හින්දා අපි කලබල නැහැ. අපි මේ නීතිය විනිවිදභාවයෙන් යුක්තව මේ විමර්ශන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපි උපදෙස් දීලා තියෙනවා. අපි දේශපාලනීකරණයේ පොලිසිය නිදහස් කරලා පොලිස්පතිවරයාට ඒ සඳහා අවශ්‍ය අවස්ථාව සලසලා දීලා තියෙනවා. කිසිදු හිරිරයක් කරලා නැහැ. ඒ පිළිබඳව අපි සහතික කරනවා. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ඉන්නේ එක පුද්ගලෙක් නෙවෙයි. නීත්‍යානුකූලව රඳවාගෙන ඉන්නේ. ඒක සඳහා අධිකරණයට වරින් වර ඉදිරිපත් කරලා තියෙනවා. තොරතුරු මේ ෆැක්ස් රිපෝට් කරලා තියෙනවා අධිකරණයට. ඒ හින්දා කිසිදු එවැනි ඔය කියන ආකාරයේ කිසිදු මොකද උන්ට හිරියරයක් හෝ කරදරයක් කරන ආකාරයේ කිසිදු කටයුත්තක් කරලා නැහැ. ඒ පිළිබඳව කිසි සාක්ෂියකුත් නැහැ. එමෙනි මොකද ඔවුන් ඉදිරිපත් කරන විවිධ සාක්ෂි තියෙනවා මෙම්මයි කියලා මම කියන්නේ අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණු උන්ට ඒට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
මං හිතන්නේ මානවික කොමිසමෙතුන් නිරීක්ෂණයට භාජනය කරලා තිබුණා. උන්ගේ ඥාතීන් මං හිතන්නේ ඥාතින්ට හැම අවස්ථාවකම ඒ අවස්ථාව ලබා දීලා තිබුණා. හැම බදාදා දිනකම නීතිඥවරයාට අවස්ථාව ලබා දීලා තිබුණා. තවත් රැඳුම් බාරේ ඉන්න පිරිස් ඉන්නවා. ඉතින් ඔයා බැලීමක් කරන්න පුළුවන් මේ විවිධ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශන අපි ප්‍රතික්ෂේප කරනවා. ඒවා නිවැරදි ප්‍රකාශන ඕන බව තමයි අපේ අදහස. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි අහන්න ඕනේ. එක එක්කිනා කරන ප්‍රකාශ වලට මට උත්තර දෙන්න හැකියාවක් නැහැ. අපි නීතිගරුකව තමයි මේක මෙහෙවන්නේ. විමර්ශන කරන්නේ නීත්‍යානුකූලව. මේ නීත්‍යානුකූල කරන විමර්ශනයන් එකක් පිළිබඳව උසාවිය වරින් වර දැනුවත් කරනවා, අධිකරණය දැනුවත් කරනවා. ඒ හින්දා විවිධ අය විවිධ දේශපාලන උවමනාවන් සහිතව ප්‍රකාශ කරනවා. ඒවා මාධ්‍ය වලින් විවිධාකාරයෙන් ප්‍රචාරයන් කරගෙන යනවා. ඉතින් මේ කියන සියලු දේ අපි ප්‍රතික්ෂේප කරනවා. අපි මේ රජයේ බලයටපත් වූ දින සිටම හැම දෙයක්ම නීත්‍යානුකූලව සාධාරණත්වම කරගෙන යන්නේ. අපි නීතිය ක්‍රියාව යොදවන්නේ සාධාරණව යුක්ති සහගතවත්. ඒක මේ රටේ ජනතාව දන්නවා.